දැන් ඔබතුමාලා එක පැත්තකින් කියන ආයෝජකයෝ ගේනවා. දැන් මොකද්ද වෙන්නේ කරු නියෝජ්‍ය කතානායකතුමනි? කර්මාන්ත ශාලා වැහෙනවා. වැහුණම ඔබේ අමාත්‍යවරයා මොකද්ද වෙලා කියන්නේ? අමාත්‍යවරයා මොකද්ද වෙලා කියන්නේ? ඒක ගණන් ගන්න එපා. කර්මාන්ත ශාලා එක පැත්තයි වැහුනේ. රස්සා හිමුනේ 1400කට. කර්මාන්ත ශාලාව වැහිලා. අඩු ගානේ වැහිච්ච හේතුව හොයාගන්න. මොකද්ද ප්‍රශ්නේ කියලා හොයාගන්න. අසීමිත බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනකොට කර්මාන්තවල දරා ගන්න බැරි. ඒ අතරේ අපි දන්නවා අපි පිළිගන්නවා. ඔබතුමාලා ට්‍රම්ප් ජනාධිපතිතුමා ලියුමක් යවුවා ඒකට උත්තරයක් ආවේ නැහැ. ලියුමක් යවුවා. ඒකට උත්තරයක් ආවේ නැහැ. බදු සම්බන්ධයෙන්, ටැරිෆ් එක සම්බන්ධයෙන්. හැබැයි එදත් විපක්ෂය කිව්වා ලියුමක් යවුවට ඒකට උත්තරයක් එන්නේ නැහැ ගිහලා සාකච්ඡා කරන්න කියලා. දැන් ඒ පිට දාලා හරියන්නේත් නැහැ. හැබැයි ලංකාවේ අසීමිත බදු ප්‍රතිපත්තියක් ඔබ අනුගමනය කරා. හිතා මතා විදුලි බලවල විදුලිය උත්පාදනයේ වියදම වැඩි කෙරුවා. පුනර්ජනීය විදුලියෙන් අයින් වෙලා අඩු ගාණෙන් ආගමික සිද්ධාස්ථාන වලට හයි කරපු සෝලාර්ගේ කනෙක්ෂන් එක දෙන්න. පන්සල් පල්ලි කෝවිලට ඒක දෙන්නෙත් නැහැ. ඒක දුන්නේ නැති එක විතරක් නෙවෙයි. ගෙවල් වල සෝලාර්ගේ ප්ලග් එක අයින් කරන්න කියලාත් SMS එකක් එවනවා. ගෙවල් වල සෝලාර් එක. අන්තිමට ඩීසල් ගල්ලංගුරු මාෆියාවෙන් විදුලි උත්පාදනය කරන්න ගිහිල්ලා නිෂ්පාදන පිරිවැය වැඩි කරගත්තා. ස්වැට් එක අයින් කරන්න එපා කියලා අපි පුලා මේ පාර්ලිමේන්තුවේ කිව්වා. ස්වැට් එක අයින් කරන්න එපා කියලා. ඒක අයින් කරා. කර්මාන්ත ශාලාවක් ආයෝජකයේ දිරිගන්වනවා වෙනුවට ඔබ බලයට ආපු වෙලාවෙ ඉඳන් කරේ ආයෝජකයෝ හරවල යවන එක. අද කොළඹ වරාය නගරේ තියෙනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔබතුමාත් කොළඹ. දැන් වරාය නගරේට මොකද්ද වෙලා තින්නේ? එදා ඔබ වෙන මතයක හිටියා. වරාය නගරේ මහින්ද රාජපක්ෂ හදපු ඉඳ සීගිරියක් කඩලා ගෙනල්ලා හදන්න ඕනේ කියලා හිතුවා. හැබැයි ඔබේ විදේශ ඇමතිවරයා කියලා මුල්ගලක් තිබ්බනේ. එක සමාගමක් එක්ක ආයෝජකයෙක් ගේන්න ඕනේ කියලා. මුල්ගල පැලුණා නැද්ද කියන කාරණා අපි බලමු ඉස්සරහට. හැබැයි අද ඔබ වරාය නගරේ තියාගෙන වරාය නගරේ දිහා කල්පනා කර බලනකොට පෝත් සිටියකට ආයෝජකයෝ ගේන්නවත් උනන්දුවක් නැති වෙනකොට අද මාලදිවයින ඩොලර් බිලියන 8ක වරාය නගරයක් හදනවා. අපේ ඩිරෙක්ට් කම්පිටිටර් අපිට ඍජුවම අපේ වෙළඳපොළත් එක්ක හැප්පෙන්න වෙන්නේ. හැබැයි අපි ඒකට සූදානම් වෙන්නේ නැහැ. අපි මෙහි ඔබ තමුන්නාසලා මෙහි අර ගතානුගතික පාරම්පරික දේශපාලන ක්‍රමවේදෙට අලුත් වෙනවා කිය අර පිප්පොකට් න්‍යායනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි පිප්පොකට් ගහන එක තමයි දුවන්නේ අන්න හොරා කියලා. ජීවිප් එකත් ඒ වගේ. කියන කනගාටුයි. පිප්පොකට් න්‍යාය තියෙන්නේ. පිප්පොකට් ගහන එක තමයි පිප්පොකට් එක ගාලා අන්න හොරෙක් වෙනවා කියලා දුවන්නේ. ඉතින් අද ඔබ තමුන්නාසලාත් ඒ වගේ ආයෝජකයේ ගේන එක තියාගරු නියෝජ්‍ය කතානායකතුමනි රටේ ඉන්න ආයෝජකයා ආරක්ෂා කරන්න කටයුතු කරන්න. ඉන්න ආයෝජකයා ආරක්ෂා කරගන්න ඔබ තමුන්නාසලා මොකද්ද අරගෙන තියෙන ක්‍රියාමාර්ග? මේවට අහුම්කම් දුන්නද? මේ කර්මාන්තශාලා මූණ දෙන අභියෝග ඔබ තමුන්නාසලා හඳුනාගත්තද? නෑ. ඔබ මොකද්ද කියන්නේ? වැහුණ එක ෆැක්ටරියයි. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ. තව තියෙනවා. නේ? අපි ඒකේ භාගයයි වැහිලා තියෙන්නේ. එහෙම නැත්නම් ඇඟලුම් කර්මාන්තශාලා එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. තව ගේන්න පුළුවන් අපිට. ඕවා හොඳයි පක්ෂ සම්මේලනයේට. යාර ජනාධිපතිතුමා කිව්වේ පාපිස්ස ගැන. ඒ පක්ෂ සම්මේලනයේ කතාවේද ඒක ටීවී එකේ ලයිව් ගියා. මට කරන්න දෙයක් නෑ ඒකට. ඒකට අපේ ප්‍රශ්නයක් නෙවෙයි. අපක්ෂ අභ්‍යන්තරව කරපු සාකච්ඡාවක්. හැබැයි මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ඕන නම් කරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ඉම්පෝට් එක්ස්පෝට් ගැන මේ ඔබතුමාලා පැය ගාණක් අපිට ලෙක්චර් දීලා හරියන්නේ නැහැ. අර ජාතික ආරක්ෂාවේ අපි බංකුවේ වාඩි කරලා කතා කරා වගේ. දැක්කනේ ඒකේ ප්‍රතිඵලත් එනවනේ. ඒ හින්දා ඔබ තමුන්නාසලා කරුණාකරලා දැන්වත් ඔය මහන් තත්ත්වකම පොඩ්ඩක් පැත්තක දාලා අහුම්කම් දෙන්න. ඒ සේවකයන්ට අහුම්කම් දෙන්න. සේවකයා සහ හාම්පුතා අතර ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක බේරන්න ආණ්ඩුව මැදිහත් වෙන්න. කම්කරු අමාත්‍යතුමා ඉන්නවනේ. ඔබතුමාට පුරුදුයිනේ. හැබැයි ඔබතුමාට මේක වෙනසක් තියෙනවා. කලින් ඔබ එහා පැත්තේ හිටියේ. මේක ගිනි දීපු එක කරේ. නේද? දැන් පොඩක් ගින්න නිවන්න වෙනවා ඔබතුමාලට. මොකද දැන් ගිනි තිබ්බොත් රස්සා ටික අහිමි වෙනවා. රස්සා ටික අහිමි වුණාම නාම රාජපක්ෂ you have 2 more minutes. බොහොම ස්තුතියි කරු නියෝජ්‍ය කතානායක. දැන් ඔබ තමුන්නාසලා පහුගිය කාලේ වගේ ගිනි තිබ්බොත් මොකද වෙන්නේ? ඉතුරු කර්මාන්තශාලා ටිකත් වැහෙනවා. ඒ හින්දා දැන් ඔබ තමුන්නාසලා ගිනි තියන්නේ නැතුව මේ ගින්න නිවන්න පක්ෂයක් විතර ආණ්ඩුවක් විතර මැදිහත් වෙන්න ඕනේ. ඉතින් අද මේ එක කර්මාන්තශාලාවක් විතරයි කරු නියෝජ්‍ය කතානායකතුමනි. තව කර්මාන්තශාලාවල් කීයක් වැහෙයිද? අපි දන්නේ නැහැ. ඔබ දන්නේත් නැහැ. මොකද ඔබට කියන්නේත් නැහැ දැන්. එච්චරට ඔබ ගණන් ගන්නේ නැහැ. වෙනද නම් කර්මාන්තශාලාවක් අපහසුතාවයකට පත් වෙනකොට බීఓජක දැනුම් දෙනවා. කම්කරු අමාත්‍යාංශය දැනුම් දෙනවා. සාකච්ඡා කරනවා. මම දන්නේ දැනුම් දීලා ඔබතුමා දැනුම් දුන්නේ නැහැ කියලා කිව්වද කියන්නේ මම දන්නේ නැහැ. ඒක අපි දන්නේ නැහැ. අපිට ඇහෙන්නේ ඔබතුමාලා කියන කාරණේනේ. හැබැයි දැනුම් දීලා නැත්තම් ඒ කියන්නේ ඒ කර්මාන්තශාලාවේ හාම්පුතා
මේ රටේ ආණ්ඩුව කම්කරු අමාත්‍යංශයව BOI එකව සත 5කට ගණන් ගෙන නැහැ. වැඩක් නැහැ කියලා හිතුණා වැහුවා ගියා. මාස දෙක පඩි දුන්නා ගියා.